මම දන්නවා මෙතන ඉන්න සියලු පිරිස් අනාගතයේ මේ රටේ යහපත සඳහා හොඳ අනාගතයක් සඳහා දරුවන් වෙනුවෙන් කැපවෙච්ච පිරිසක්. අපිට කවුද ලෝකයේ අපිට තියෙන වටිනාම වස්තුව දෙමව්පියන්ගෙන් ඇහුවොත් අපි මුලින්ම කියන්නේ අපේ දරුවෝ. අපේ සම්පත තමයි දරු සම්පත. බුදුරජාණන් වහන්සේ ඉදන්නේ දේශනා කරලා තියෙනවා හාමුදුරනේ පුත්තාවත්තු මනුස්සාන. අපි මේ වටිනාම සම්පත රටේ අනාගතය වෙනුවෙනුයි ආරක්ෂා කරන්නේ. මේ දරුවන්ට නිවැරදි මාවතක් මුලදිම පටන් ගන්න ඕන පෙන්නන්න. ඒ වගේම ආදර්ශවත් විය යුතුයි. ඒකින් තමයි මුල් අඩිතාලමක් ගෙදරක හොඳ නැත්තම් ගොඩ නැගිල්ලක ඒ අඩිතාලම හරියට වැටුනේ නැත්තම් ගොඩ නැගිල්ලක් හරියට හැදෙන්නේ නැහැ. ඒ වගේ තමයි දරුවාගේ අනාගතය රඳා පවතින්නේ මේ අඩිතාලම මත, පෙර පාසල් අඩිතාලම මත. එහෙමනම් එය හදන්නේ අඩිතාලම දමන්නේ ඔබයි කියන එකයි මා මේ අවස්ථාවේදී මතක් කර දෙන්නේ. සමහරුන්ට ඔබගේ වගකීම පේන්නේ නැහැ. ඒක පේන්නේ නැහැ ඔබ. වටහා ගන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් මේ අපේ රජයට ඔබේ වටිනාකම දන්නෝ. මොකද අපි ඒ වගේ මේ ශක්තිමත් අඩිතාලම දැමීමට ඔබ කරන කැපවීම අපි දන්නවා. ඒ තත්ත්වය නිසා තමයි මොකද මේ අනාගතයක් ගැන අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද ඒක යුගයක් තිබුණා අවුරුදු 30ක් අපිට අනාගතයක් ගැන හිතන්න දෙයක් තිබුණේ නැහැ. එදා වේල කාලා බයෙන් පුළුවන් තරම් ඉක්මනින් ගෙදරට ගිහිල්ලා දොර වහගෙන ජීවත් වෙන යුගයක් අපිට තිබුණා. සමහර පළාත්වල එහෙමත් ඉන්න බැරි තත්ත්වයක් තිබුණේ කැලෑවේ ගිහිල්ලා ජීවත් වුණා. ඉතින් එවැනි යුග පහු කරලා තමයි අද මෙතෙන්ට අපි ඇවිල්ලා තියෙන්නේ.